මේ තියෙන පොළව මේ සිමෙන්ති මැදව පොළවක්. හරි ඉතින් මම අද ඔයාලට පෙන්නන්නේ අඩු වියදමකින් පොළව කපා ගන්න පෑඩ් එක මොකද්ද කියලා. මේක ගොඩක් අය අහනවා මෙන්න මේ පෑඩ් එක. මෙන්න මේක තමයි පෑඩ් එක. ඊට පස්සේ මේකේ සයිස් එක තමයි 200. මේක ફોකස් වෙනවනේ. මේ පැත්ත. හරිනේ ඔන්න පෑඩ් එක බලා ගන්න. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා කඩේකින් ඉල්ලන්න. ඊට පස්සේ ඒකට අලවන එක තමයි මේක. මේක වෙල්කෝ පෑඩ් එක. මේකට තමයි මේක අලවන්නේ. මේක නිකන් අලවන්න පුළුවන්. ඔන්න බලුවා ඇලවෙනවා. ඒ වුණාට මේක අපි සුපර් බ්ලූ ගම් එකක් දාලා මේ පැත්තටයි මේ පැත්තටයි හොඳට දාලා මෙහෙම අලවලා විනාඩි 20ක් විතර තියන්න ඕනේ. දැන් අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. මේ පෑඩ් එකට මෙන්න මේ විදිහට අපි වටේට සුපර් බ්ලූ ගම් එක දාගන්න ඕන. ඔක ලං කරලා පෙන්නනවා. මේ සුපර් බ්ලූ ගම් එක දාලා මේ පෑඩ් එක එහා මෙහා යන්නේ නැහැ. ඒක නිසා වැඩේ ක්වොලිටියට කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකටත් අපි දාගන්න ඕන. මෙන්න මේ විදිහට හොඳට ගම් එක දාගත්තට පස්සේ මේක දාලා මේ දෙක මෙහෙම අලව ගන්න ඕන. දැන් අපි මේක ටිකක් කියලා තියලා ග්‍රයින්ඩර් එකට දාලා ගහගමු එහෙනම්. මෙන්න මේ වගේ අපි ගම් දාලා අලවගත්ත පෑඩ් එක ග්‍රයින්ඩර් එකට දාලා මෙහෙම හයි කරගෙන මේකට මාස් එකක් දාන්න ඕන. මේ තියෙන පොළව මේ සිමෙන්ති මැදව පොළවක්. සම්පූර්ණ සිමෙන්ති මැදව පොළවක් තියෙන. මේකේ මෙන්න මේ තියෙන රැලි ඔක්කොම යන්න කපා ගන්න විතරයි තියෙන්නේ. දැන් බලමු කපන්නේ කොහොමද කියලා. ලං කරලා බෙන්න උතර. දැන් මේ කපාගත්ත පොළොව පේනවනේ මේ තියෙන ෆිනිෂින් එක. මේක වැක්ස් එකක් ගෑවුවට පස්සේ තව කොළට එනවා. ඒ වගේම තමයි මේ ස්කර්ටින් එක සම්පූර්ණ ටයිල් එකෙන් ගහලා තියෙනවා. ලස්සනයිනේ පොළොව එතකොට. මේකට අපි තව ඩිසයින් එකක් දානවා. ඒ ඩිසයින් එකත් කරන විදිය සම්පූර්ණ පෙන්නන්නම්. එතකම් මේ වීඩියෝ එක බලලා ෂෙයා කරගෙන ෆලෝ පාරක් දාගෙන යන්න එහෙනම්.